හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. තම්බ්නෙල් එකේ කියපු විදිහටම අද මම ඔයාලව එක්ක යන්නද සුරංගනා ලෝකයක් බලන්න. හරියට අපි අර පුංචි කාලේ බලපු කාටුන් වල එහෙම නැත්නම් කතන්දර පොත්වල වගේ තියෙන. ඔයාලා කලින්ම දකින්න ඇතිනේ අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මිරකල් ගාඩන් එකට. එන්ට්‍රන්ස් එකෙන් ටිකට් උත් අරගෙන අපි මේ ඇතුළට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සනද කියලා. පුදුම ලස්සනක්. ඒ හැංගීම නම් අනේමද මම කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. පාට පාට මල් ලෝකයක්. හරිම කලර්ෆුල්. ඒ කියන්නේ දැන් අපි මෙතනින් තමයි ප්ලෑන් කරන්න ඕනේ කොයි පැත්තටද යන්නේ කියලා. හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා. ඔක්කොම එක වගේම හරිම ලස්සනයි. මට නම් හිතා ගන්නවත් බෑ මේ වගේ කාන්තාරයක මෙච්චර ලස්සනට මේගොල්ලෝ කොහොම මේ දේවල් මේන්ටේන් කරනවද කියලා. මේ ඉන්නේ අපේ අක්කා. එයත් ආවද අපිත් එක්ක. එතකොට අපේ නංගිත් ආවා. අපි 4 දෙනා තමයි ගියේ. මං හිතන විදිහට මේ ඔක්කොම ඒ කියන්නේ මේ තියෙන හැම මලක්ම එකම જાතියේ මල්. ඒ කියන්නේ මං දන්නේ නැහැ ඒ වගේ නම නම් ඒ මල් වල එක එක කලර්ස් වලින් තමයි මේක මේ මෙච්චර ලස්සනට හදලා තියෙන්නේ. ඒ අතරින් පතර තියෙනවා මේ මොනවාද සූර්යකාන්ත ඒ වගේ වෙනස් වෙනස් මල් જાති තියෙනවා. හැබැයි මං හිතන විදිහට 90%ක්ම මෙන්න මේ මල් වලින් තමයි හදලා තියෙන්නේ. මේකේ එක එක පාටින් තමයි ඒගොල්ලෝ මේ ඔක්කොම මේ හදලා තියෙන්නේ. පුදුම ලස්සනට හදලා තියෙනවා. ඒ කියන්නේ ෆොටෝස් වීඩියෝස් ගන්න අයට ලස්සන ලොකේෂන් තියෙනවා. ඉතින් අපිත් ගත්තා. මම ඒව අන්තිමේට මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. එතකොට ඔයාලටත් බලන්න පුළුවන් නේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ මේකේ ටිකට් එක කීයද කියලා. ඒ කියන්නේ අපිට මිරකල් ගාඩන් එකට යනවා නම් ටිකට්ස් ඔන්ලයින් බුක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එන්ට්‍රන්ස් එකෙන් ගන්නත් පුළුවන්. අපි නම් එන්ට්‍රන්ස් එකෙන් ගත්තේ. හැබැයි ඔන්ලයින් බුක් කරගන්නත් පුළුවන් කැමති අයට. ටිකට් එක උනේ 70ක් නැත්නම් 75ක්. හැබැයි ඒ ටිකට් එකේ ඒ ගාණ වෙන්නේ එමිරේට්ස් ඒ කියන්නේ එමිරේට්ස් ID එක තියන අයට විතරයි. ඕගොල්ලෝ විසිට් ඇවිල්ලා මිරකල් ගාඩන් එක බලන්න යනවා නම් මං හිතන්නේ ඕගොල්ලන්ගේ ටිකට් එකේ චුට්ටක් විතර ගණන් වැඩි. මං හරියටම ගාණ දන්නේ මං හිතන්නේ 100ක් 120ක් 150ක් වගේ වෙනවා ඇති ටිකට් එකට. ඉතින් අපිට ඕනි තරම් වෙලාව අරගෙන මේක බලන්න පුළුවන්. හැබැයි අපි නම් මං හිතන විදිහට පැය 4ක් වගේ තමයි මෙතන ඉඳියේ. පැය 4කුත් නෑ පැය 3ක් වගේ. මොකද මේ අපි මිරකල් ගාඩන් එක බලන්න ගියේ 10 වෙනිදා. එතකොට 11 වෙනිදා. 11 වෙනිදා මේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක තියෙනවා. එතකොට හවසට ඒ කියන්නේ 11 ලබනකොට කේක් කපන්න තමයි ප්ලෑන් කරේ. එයාගේ යාළුවෝ ටිකටත් එන්න කියලා. ඉතින් ඒක නිසා අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න බැරි වුණා. හැබැයි ඕනි තරම් වෙලා ඉඳලා බලලා යන්න පුළුවන්. ලස්සන දේවල් ගොඩාරියක් තියෙනවා. සමහරට අපිට සමහර දේවල් මිස් වෙන්නත් ඇති. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ
හරි. ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනම්. මං ඔයාලව එක්කන් ගියපු මේ පාට ලස්සනම ලස්සන සුරංගනා ලෝකෙට ඔයාලා කැමතිද? කමෙන්ට් එකක් දාගෙන යන්න. තව දෙයක් ඔයාලට මිරකල් ගාඩන් එකට ආවට පස්සේ ලස්සන ෆොටෝස් එහෙම ගන්න ඕනි නම් මෙහෙම ඉන්නවා ෆොටෝග්‍රැෆර්ස්ලා. මං හැබැයි දන්නේ නැහැ ඒගොල්ලෝ කොච්චරක් ගන්නවද කියලා. හැබැයි ඒගොල්ලෝ ලස්සනට ඒ වැඩේ කරලා දෙයි. එතකොට ආයේ තියෙනවා ඔය උකුස්සොත් එක්ක එහෙම ෆොටෝස් ගන්න තියෙනවා නම් එහෙම මං හිතන්නේ හීලා කරපු උකුස්සොත් ඉන්නවා. මං හිතන්නේ එතෙන්ටත් පොඩි ගාණක් දෙන්න ඕනි ඇති. මම හරියටම දන්නේ නැහැ කොච්චරක් ගන්නවද කියලා ඒගොල්ලෝ. මේ වීඩියෝ එකේ ඔයාලට බලන්නත් පුළුවන් අන්තිමේටම අර ඈති උකුස්සෙක්ව අරගෙන කෙනෙක් එනව නේද? අර ඉස්සරහා බලන්න අන්න ඒක තමයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ව ෆොටෝ වලට අරගෙන පොඩි ගාණක් ගන්නවා. බලාකුල් වියන්තනාලා ඉරේරස් නිවාදමා වසන්තේ අරන් ඇවිල්ලා සේල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා. මට හිතුණ දෙයක් තමයි කවදා හරි දවසක අපේ අම්මලාව මෙතෙන් එක්කන් ආපු දවසට ගෙදර නම් එක්ක යන්න මාර විදිහට අමාරු වෙයි. මොකද ඒගොල්ලෝ කොහොමත් මල් වලට ආසයි. මෙච්චර ලස්සන දෙයක් දැක්කහම ඉතින් ආය දවසක ඒගොල්ලන්ව මෙහෙට එක්කන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇස්වලින්ම මේකේ තියෙන ලස්සන දකින්න ඉඩ හදලා දෙන්න ඕනේ. ඒක තමයි අපේ එකම ආසාව. මොකද පුංචි කාලේ යාලා අපිව කිසිම අඩුපාඩුවක් නොකර ඒගොල්ලන්ට පුළුවන් උපරිම විදිහට අපිව බලාගත්තා වගේම අපිට පුළුවන් කාලේ අපිට පුළුවන් උපරිම විදිහට ඒගොල්ලන්ව බලා ගන්න ඕනේ. ඒගොල්ලන්ට ලස්සන තැන් පෙන්වන්න ඕනේ. ඒගොල්ලෝ ආස කරන දේවල් අරන් දෙන්න ඕනේ. ඒක තමයි හැම වෙලේම අපි කියන්නේ මම හස්බන්ඩ් නංගි අපි කතා වෙන්නේ අම්මලා තාත්තලා ආස කරන විදිහට ඒගොල්ලන්ට සතුටින් ඉන්න දෙන්න ඕනි. ඔයාලා දන්නව නේද අර කාටුන් එකක් තියෙනවා නිල් කුරුමිට්ටෝ කියලා. අන්න ඒගොල්ලන්ගේ ගේ ඉස්සරහට තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. මාරම ලස්සනයි. යන්නේ ඒ වගේ චූටි ගෙවල් හදලා හරියටම අර අපි කතන්දර පොත් වලින් කියවපු සුරංගනා ලෝකයක්ම තමයි. මේ විදිහටනේ අර ඒ පිටුවලත් ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ. අන්න ඒ විදිහම තමයි. අර මම කියපු දේවල් හරි නේද? ගොඩාක්ම මේකේ තියෙන්නේ එකම જાතියේ මලක් ඒකෙම එක එක කලර්ස්. ඔයාලා දැක්කද අතන අර මේ ඒ අතරින් පතර තියෙනවා මේ තියෙන්නේ මේ මොනවාද සූර්යකාන්ත යායට හදලා මාරම ලස්සනයි. මට මතක විදිහට මම දැක්කේ සූර්යකාන්ත විතරයි. ඔය ටිකේ තියෙන්නේ අර මේ යායටම තියෙන්නේ අර මල්ම තමයි. ඒවා මාර ලස්සනයි. ඔයාලා ඒ මලේ නම දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම නම් දන්නේ නැහැ මොකද්ද කියලා. මම හිතන විදිහට මේ සාමාන්‍යයෙන් අපිට ඇවිදන් එහෙම යන්න අමාරුයි වගේ නම් මේ වාහනයක් හයර් එකට ගන්න පුළුවන් මෙහෙට ගාණක් පේ කරලා. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒකේ ඉඳන් ඉතින් ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වුණාට අර ඇවිදන් යනවා තරම් මං හිතන්නේ මන් දන්නේ නැහැ ඉතින් කොහොමද කියලා. මොකද මට එක්ස්පීරියන්ස් එක නැහැනේ. හරි කතාවෙන් දැන් කොහොම හරි අපි පැය 3ක් විතර මේකේ ඉඳලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මොකද හවස පාටියක් තියෙනවා කියලා මම ඔයාලට කලින්ම කිව්වනේ. පොඩි බඩගින්නක් ආපු නිසා අපි බර්ගර් ගත්තා. ඉතින් ඒකත් කාලා දැන් මේ යන්න තමයි හදන්නේ. මම ඔයාලට අන්තිමේට ඇඩ් කරන්නම් අපි ගත්ත ෆොටෝස් වීඩියෝස් එතකොට බර්ත්ඩේ එකේ ෆොටෝස් එහෙම. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. Thank you for watching. Bye.
නවාතෙන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා උපින් ලැබුණු වාතරේ නම් අනන්තෙට එහා පුරුත්තක්ද මේ දිවියේ මටත් නොහැඟුණා පාන්ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර තමා